ළමයි මේ පේසරු පොත් සෙට් එක ඒ ලෙවල් පටන් ගනිද්දිම හැම ළමයෙක්ම වගේ අරගෙන ඇති. ඔයාලට අම්මලා තාත්තලා අරන් දීලා ඇති ඒ ලෙවල් පටන් ගනිද්දි සහ ඉස්කෝල වලින් කියලා ඇති ගන්න කියලා අනිවාර්යෙන්. හැබැයි මේ පොත් සෙට් එක හරිම චුට්ට දෙනයි ඒ ලෙවල් වලට යද්දි කරලා යන්නේ. ගොඩාක් අයගේ මේ පොත් ගත්ත විදිහටම ඒ විදිහටම තියලා තියෙනවා. හුඟක් අය ඒ ලෙවල් වලට යන්නේ මේව දිහා බලන්නේවත් නැතුව. ඉතින් ළමයි අපරාධේ මේවයි තියෙන හොඳ MCQ මේ පොත්වල හොඳ MCQ තියෙනවා. විශේෂයෙන් ගණනය කොටස් වල ගොඩාක් හොඳ MCQs තියෙනවා. නමුත් ඔයාලට ටික ටික වැඩ වැඩි වෙනවත් එක්ක මේවා ඔයාලගෙන් ටික ටික ඈතට යනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ පාර රිවිෂන් ක්ලාස් එකේ වෙනමම සෙෂන් එකක් දාලා මෙන්න මේ පේසුරු ප්‍රශ්න. ඒ කියන්නේ හොඳ MCQ විශේෂයෙන්ම අමාරු ගණනය කොටස් තියෙන MCQ ප්‍රශ්න ටික ඩිස්කස් කරන්න. මේකට රිවිෂන් ක්ලාස් එකට ආවේ නැති වුණත් ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. මොනවාම හරි ඩීටේල් එකක් ඕන නම් ඒ ගැන මට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මේක මම කියන්නේ 2026 ළමයින්ට 2026 රිවිෂන් සහ තියරි ළමයින්ට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. MCQ තනියෙන් කරෙන්නේ නැති අයට හුඟක් වැදගත් වෙයි මේ සෙෂන් එක.